ඉතින් යාළුවනේ ඔන්න වලන් ලොරියක් ආවා. ඊට පස්සේ මට හිතුණා පොඩි වලන් ටිකක් ගන්න ඕනි කියලා. අපේ ගෙදර ගොඩක් වලන් තියෙනවා. ඒ වුණාට මට මේ පොඩි වලන් නෑ. දැන් ඉතින් අපි මායි පුතයි මහත්තයයි විතරයිනේ ගෙදර ඉන්නේ. ඒ හින්දා පොඩි වලන් ටිකක් ගන්න ඕනි කියලා මං හිතලා චූටි වලන් ටිකක් ගත්තා. ඔන්න මං ලොකු කියන්නේ චුට්ටක් ලොකු ඇතිලි දෙකක් ගත්තා. මේ දෙකටම මේ දෙකම එක සමානයි. මේ දෙකටම උනේ 300යි. එකක් 150යි. ඉතින් මේකට වැඩිය මේ ටිකක් පොඩි. ඒ වයින්ුත් දෙකක් ගත්තා. ඒ දෙකටත් 300යි. ඉතින් අර වලන් ලොකු වුණාට එහෙම මිල වැඩි වුණෙත් නෑ. පොඩි වුණාට මිල අඩු කරෙත් නෑ. මේකත් 300යි. මේකත් 300යි. මේ තාච්චිය චුට්ටක් විතර ඉර ගිහිල්ලා තිබුණා. මේ හරි තියෙනවා. ඒ හින්දා මේක මට දුන්නේ රුපියල් 100කට. ඇතුලෙන් නම් එහෙම මුකුත් පේන්නේ නැහැ මේ ඉර ගිහිල්ලා වගේ කියලා. ඉතින් ඒ හින්දා ඒක මට දුන්නේ රුපියල් 100කට. මේකත් 150යි. ඔයාලා හිතනවා ඇතිනේ මේකම වර්ගයෙන් ඇයි දෙක ගත්තේ කියලා. ඉතින් මට ඒ වෙලාවලට කෑම හදනකොට ඒ විදිහට ගලප ගන්න තමයි මම මේ ගත්තේ. මේ දෙකටත් 300යි. ඒකිනුත් මම දෙකක් ගත්තා. මේක වහන්න චූටි මේවා එකක් ගත්තා පියනක්. මේකත් 100යි. මේ ලොකු මේවා එක වහන්නත් මේ පියනක් ගත්තා. ඒකත් 100යි. එතකොට තව ගත්තා අපි 3 දෙනාට පිගන් 3ක්. මේ පිගානයකුත් 150ට තමයි දුන්නේ. එහොන්න පිගන් 3කුත් ගත්තා. දැන් අවුරුදුත් ළඟ එනවා කියලා එහෙම හිතලා නෙමෙයි. ගෙදර මේ චූටි වලන් තිබුණේ නැහැ. ඒ හින්දා තමයි මම මේ පොඩි වලන් වලින් ටිකක් ගත්තේ. ඔයාලා ගෙදරත් මාළු උයලා කන්න අකමැති අය ඉන්නවද? අපේ ගෙදර නම් මාළු උයලා කන්න පුතා කැමතිම නැහැ. එයා මං උයන මාළු කෑල්ලක් වුණත් ආපහු බෙදලා අරගෙන කනවා. ඒ හින්දා දැන් වැඩිපුරම මාළු ගෙනාවට පස්සේ බෙදලා ඩෙවල් එකක් වගේ හදලා දෙනවා. එතකොට ඒ දෙන්නම කන්න කැමතියි. මේ දවස්වල මාළු එහෙම ඔක්කොම ගණන් ගිහිල්ලා ඒ හින්දා මං ගත්තේ මේ බෝල්ලු. මේවා ටිකක් තම්බලා ලුණුයි පහයි පොඩ්ඩක් දාලා තම්බලා ගත්තට පස්සේ බදින්නත් ගොඩක් ලේසි. කැඩෙන්නෙත් නෑ. මේ කියන්නේ බැදපු කෑලි. ඉතින් ඩෙවල් එකක් දාන්න හොඳට තියෙනවා. කෑලි කුඩු වෙන්නේ එහෙම නෑ. සමහර අය කියනවා මේ අලුත් වලන් පුපුරනවා ගෑස් එකේ විතරයි උයන්න පුළුවන් එහෙම කියලා. මං ගෑස් එක පාවිච්චි කරන්නෙම නැත්තරම්මනේ. ඒ හින්දා මං ඉතින් දර ලිපේ උයන හින්දා ඉස්සෙල්ලා මම මේ බන්ද ලිපේ තියන්න කලින් වතුර පුරවලා තියා තියෙනවා. ඒකේ අර වතුර දැම්මට පස්සේ වතුර උරා ගන්නවා වගේ වෙනවා. ඉතින් එතකොට ගොඩාක් දුරට පුපුරනවා අඩුයි. බලමුකෝ අපි මේ අලුත් වලන්දෙත් මේ විදිහට වෙයිද කියලා. අද මම වීඩියෝ එකක් කරන්න නෙමෙයි හිටියේ. ඉතින් මේ උයන වීඩියෝ කරනවා නම් අනිවාර්යෙන් මේ ටිප වටේ හොඳට ගාලා ඒ ටික කරලා තමයි වීඩියෝ එකක් කරන්නේ. ඉතින් මේක අහම්බෙන් වගේ මට හිතුණා මේ වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. ඉතින් ඒ කොටසත් මම මේ වීඩියෝ එකට ඇතුළත් කරගෙන හින්දා ඔයාලා මුකුත් හිතන්න එපා මේ හැම තැනම තියෙන්නේ ඉතින් උදේ ඉව්වට පස්සේ අලු එහෙම විසි වෙනවා. අනිත් එක මේ බිත්ති වල ඉතින් දර ලිප් වල උයනවා කියන්නේ ඉතින් දුම් වැදිලා කළු වෙනවා.
කොයිතරම් මම මේ බිත්තියේ මේ බැරි තැන මැටිත් ගාලා මේ තියෙන්නේ. ඉතින් ඒ ගෑවට මේ ටික ලස්සන්ට තිබ්බට මේ මෙහෙට යන්න ඉතින් ඒ ගාපු කොටස ආපහු කළු වෙලා මේ තියෙන්නේ. කොයිතරම් මේ පිරිසිදුවට තියුවත් කළු වෙනවා. ඉතින් ඒ ගැන මේ හිතන්න එපා. මම මේ වීඩියෝ එක හදිස්සියේ කරන හින්දා මේ විදියට ගන්නෙ. මාළු ටික බැදගෙන ඉවරයි. ඉතින් මාළු ආපහු මේ තාච්චියේ තෙල් ටිකක් දාගන්න ඕනේ. බැදලා ඉතිරි වෙලා තිබුණා තෙල් චුට්ටක් ඒකත් දාගත්තා. නැත්නම් ඒ තෙල් ටික අපරාධෙන් විසි කරන්නේ. අලුත් වළඳක උයනකොට එකපාර ලොකු ගින්දරක් දාන්න එපා. ඔයාලා මේ ගෑස් එකේ වුවත් දරලිපේ වුවත් ඉස්සෙල්ලා වළඳ පදන් වෙනකම් චුට්ටක් අඩු ගින්දරේ මේ උයලා බලන්න. සමහර විට මේ වළම් පුපුරන එකක් නැහැ. මටත් කීප වතාවක්ම මේ එහෙම වෙලා තියෙනවා. මේ අර රොටි උයන තැටියක් ගෙනලා තිබුණා. ඒකත් එහෙම පිපුරුවා. ඉතින් මං අද මේ පුළුවන් තරම් ගින්දර අඩු කරලා තමයි මේ හදන්නේ. බලමුකෝ මේ වලන්නම් පුපුරනවා වගේ කියලා හිතන්න බෑ. පුපුරන එකක් නැති වෙයි කියලා තමයි මට හිතෙන්නේ. මම ඉඟුරු සුදු ලුණු ටික දාගන්නවා. මේක මේ ගොඩක් අඩුපාඩු තියෙනවා. තක්කාලි දාන්න විදිහක් නැහැ. පුතාට මේ ඌස්නේ වගේ කකුල් කැක්කුම් වගේ හැදෙනවා කියනවා. ඒ හින්දා අපේ ගෙදර දැන් තක්කාලි කන්නෙම නැහැ. මේ මොකද එයා විඳවනකොට මේ ඌස්න දේවල් කාලා ඒ කන එක ඉතින් වැඩකුත් නැති හින්දා මේ එහෙම මේ තක්කාලි ගේන එක මම නතර කරලම තියෙන්නේ. ඊට පස්සේ මාළු මිරිස් ටිකක් දාගන්නවා. මේ මාළු මිරිස් මේ ගොඩක් සැරයි. ඒ හින්දා මේ මම මිරිස් නම් ගොඩාක් අඩුවෙන් තමයි මේකට දාන්නේ. මොකද අර ගොඩක් සැර වැඩි වුණාමත් ඒ කෑම එක රස දැනෙන්නේ නැහැ. කන්න ගත්තට පස්සේ මේ ඒ හින්දා මම ගොඩාක් සැර අඩු කරලා තමයි අපේ ගෙදර මිරිස් කනවා නම් ගොඩක් අඩුයි. සැර අඩුවට තමයි ඉතින් හදාගන්නේ. මාළු මිරිසුයි මේ ලුණුයි මම වැඩිපුර දාන්නේ. මාළු කෑලි කනවට වැඩිය මේ දෙක කන්න හොයනවා වැඩි. ඒ හින්දා මේ ටිකක් වැඩිපුර මාළු මිරිසුයි ලුණුයි දානවා. මාළු වියලා කන්න කැමති අය නම් ඉතින් ඒක ගන්නෑ. කන්න අකමැති අයට මේ විදිහට මේ කියන දේවල් ටිකක් දාලා ඒක මේ හදලා දුන්නා නම් ඉතින් එයාලත් ආසාවෙන් කනවනේ. ඒ හින්දා ඉතින් අපේ ගෙදර මේ මාළු වියලා කන්න අකමැති අයට ඉතින් බලෙන් මාළු වියලාම කන්න ඕනේ. මේ බැදලා කන්න එපා. එහෙම කියලා කෑ ගහන්නත් බෑ. එයාලා කන්න කැමති විදිහට ඉතින් හදලා දෙනවා.
පුළුවන් තරම් ගින්දර අඩුවෙන් හදාගන්න. එතකොට මේ දරලිපේ යන කෑම වලට ගින්දර අඩු කරලා හදන තරමට මේ රස වැඩි. ඩෙවල් එකට සෝස් නැත්තම් සීනි පොඩ්ඩක් දැම්මත් එහෙම ගැටලුවක් නැහැ. මම නම් ඉතින් මේ සෝස් දාන්නේ සීනි චුට්ටක් තමයි දාන්නේ. සමහර අය හිතනවා මේ උයන එක හරි අමාරුයි. මේවට අඩුපාඩු නෑ. මේ ගෙන්න ඕනේ. ඒවට ලොකු මුදලක් යනවා. ඉතින් ඒ හින්දා මේ වගේ දේවල් හදන එක අමාරුයි කියලා. ඒ වුණාට මේ Tamanට තියෙන දේවල් ටික දාලා වුණත් මේ රසට හදාගන්න පුළුවන්. එහෙම මේ ගැටලුවක් නෑ. ඉතින් Tamanගේ ගෙදර අය කන්න කැමති නම් Tamanට කියන්නේ හදලා බලන එක මේ අඩුපාඩු තිබුණා. එතකොට දැනගන්න පුළුවන් මේක රසයිද නැද්ද කියලා. ඉතින් කලවම් කරලා ඉවරයි. මම මේකේ ගින්දර අඩු කරලා චුට්ටක් වහලා තියලා තියෙනවා. මද ගින්දරේ තැම්බෙන්න. මම දැන් මේ පුතාට කෑම එක බෙදලා දෙන්න හදන්නේ. මේ ඉස්සෙල්ලා මහත්තයාගේ බත් එක බෙදලා ඊළඟට පුතාට බෙදලා දෙනවා. මේ තියෙන්නේ මම අර හදාගත්ත ඩෙවල් එක. ඕක දැක්ක ගමන්ම කිව්වා අද නම් මම බත් ගොඩක් කනවා කියලා. ඉතින් එයාට ඉස්සෙල්ලා බත් එක බෙදලා දීලා ඊට පස්සේ අපි දෙන්නා කෑම කනවා කියලා හිතාගත්තා. බීට්ටල යුවා මේ සලාද කොළ වලින් සම්බෝලයක් හැදුවේ. මේ එළවලු ගන්න ගියාට පස්සේ මේ සලාද ගස් දෙකක් දුන්නා. මේ සල්ලි ගත්තෙත් නෑ ඒ එළවලු කඩේ ඒ මුදලාලි. ඉතින් යාළුවනේ අදට මම සමුගන්නවා මේ වීඩියෝ එකෙන්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.